ආයුබෝවන් සුබ දවස ප්‍රාර්ථනා කරනවා දූපතේ විත්ති වැඩසටහනත් එක්කයි YouTube නාලිකාවත් එක්කයි ඔබ මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ අද දවසේදීත් මේ අපූර්ව දූපතේ මේ දූපතේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් වෙබ් අඩවි කිහිපයක් වෙත අවධානය යොමු කරොත් ත්‍රිරෝද රථ ගාස්තු සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් ඉල්ලා රියදුරු පිරිසක් පොලිස්පති හමුවේ කියලා පුවතක් තියෙනවා. ඇප් පාදක කරගත් ප්‍රවාහන සේවා සහ ස්වාධීන ත්‍රිරෝද රථ සඳහා පොදු මිල සූත්‍රයක් හෝ ඒකාබද්ධ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් පොලිස්පතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රියදුරු සංගම් නියෝජිතයෙකු සඳහන් කරන්නේ ඇප් මගින් ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවාවන්හි පවතින අඩු ගාස්තු හේතුවෙන් මගින් වැඩි වශයෙන් එම සේවාවන් වෙත යොමු වන බවයි. ඉතින් මේක දැන් මගින්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ යන ප්‍රවාහන සේවාවල ගාස්තු අඩු වෙනවා කියන්නේ ඉතින් මගින්ට යහපතක් නේද කියලා එක අතකින් හිතෙන්න පුළුවන්. ඉතින් මෙයාලා කියන්නේ එහෙත් එම මිල ගන්න තීරණය කිරීමේ ආකෘති නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ රියදුරන්ගේ දෛනික ආදායමට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔවුන් පෙන්වා දෙන බව තමයි කියන්නේ. ඇප් සේවාවල සහ සාමාන්‍ය ත්‍රිරෝද රථවලට එකම ගාස්තුවක් නියම කරන්නේ නම් මගීන්ට Taman කැමති සේවාවක් නිදහසේ තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. ස්වාධීන ත්‍රිරෝද රථ රියදුරන් අධික ලෙස මුදල් අය කරන බවට එල්ලවන චෝදනා රියදුරු නියෝජිතයා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහු කියා සිටියේ ස්වාධීන මීටර රථ කුලී පළමු කිලෝමීටර සඳහා රුපියල් 85 අතර ස්ථාවර මුදලක් අය කරන නමුත් ඇප් සේවාවන් වල කාර්යබහුල වේලාවන්හිදී අධික ලෙස ගාස්තු වැඩි කරන බවට Taman සතුව සාක්ෂි ඇති බව තමයි සඳහන් කරන්නේ. ඉතින් ඇප් සේවාවන් සහ ඒ කියන්නේ Uber Picme ආදී වශයෙන් තියෙන ඇප් සේවාවන් වල සහ මේ සාමාන්‍ය ත්‍රිරෝද රථ රියදුරන් අතර තමයි මේ ඝට්ටණය තියෙන්නේ. මේ සේවාන්හි අය කෙරෙන මුදල තීරණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ තවත් මෙන්න මේ ආකාරයෙන් වෙබ් අඩවියක ඇති පුවතක් වෙත අවධානය යොමු කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු. සෞඛ්‍ය වෘත්තීය සමිතිය සහ GMOA අතර සාකච්ඡා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිතිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද ඊයේ දිනේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණු බවත් ඒ සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමයි පැවැත්වලා තිබෙන්නේ. ඉතින් අමුතු දූපතේ විත්ති අමුතු දූපතේ පුවත් සමගින් තමයි ඔබ මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ අතර සිය ගැටලු වලට විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාට සාධනීය මෙහෙයත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් ලබා දුන් පැය 48ක කාලය හිටින් අවසන් වන බව තමයි සඳහන් කරන්නේ. එම කාලය තුර සාධනීය විසඳුමක් නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනුතුරු අඟවලා තියෙන්නේ. ඉතින් කවුරු කොහොම දෙපැත්තට කඹ ඇද්දත් අවසානයේට රෝගීන් තමයි පීඩාවට පත් වෙන්නේ. ඒකත් මතක් කරන්නට ඕනේ. ඒ වගේමයි වතු කම්කරුවන් සම්බන්ධයෙන් ඕන නැවතත් පුවතක් වාර්තා වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුම් ගත වීම සිදු වෙලා තියෙනවා. අද සිදු වෙලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගත වීම අද සිදු කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කරේ. ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග මෙලෙස ගිවිසුම් ගත වීම සිදු වන බවත් මෙම වසර සඳහා වූ ආයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ලබන බවත් එහිදී මූලික වැටුප රුපියල් 1350 සිට රුපියල් 1550ක් දක්වා රුපියල් 200කින්ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් රජය විසින් ගෙවීමට තීරණය කරලා තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ අනුව මෙම වැටුප් වැඩිවීම මේ මාසයේ සිට ලබන සඳුදා
ලබා දීම සඳහා පසුගියදා ඒ අනුව මෙම වැටුප් වැඩිවීම මේ මාසයේ සිට ලබා දීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතියද හිමි වූ අතර ඒ සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5000ක්. ඒ පුවතත් සමගින් තවත් පුවතක් වෙත යන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු. දූපතේ විත්ති YouTube නාලිකාව සමගින් එකතු වෙලා ඉන්නේ. මේ අමුතු දූපතේ සිදුවෙන හොඳ සෙල්ලම් අලුත්ම උණුසුම් පුවත් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්. අද සිට ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන බව තමයි වෙබ් අඩවිය සඳහන් කරන්නේ. වෙබ් අඩවිය ඇති පුවතක් සඳහන් කරන්නේ ඌව පළාතෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව තමයි සඳහන් වෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයිඹ පළාත්වලත් ගාල්ල මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි తాවකාලිකව තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී කියලා ඔන්න තවත් පුවතක් තියෙනවා. මේ අමුතු දූපතේ සිදුවෙන තවත් පුවත් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම් ලද සැනින්. ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාසී පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ දෙවන ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ සබීනා යූසෆ් සමත්ව තිබෙන බවත් එසේම තරඟාවලියේ කිරුළ හිමි කර ගැනීමට සමත් වූයේ තායිලන්තයෙන් සහභාගී වූ තරඟකාරිය බවත් සත්කාරක ඇමරිකා එක්සත් ජනපදයේ තරඟකාරිය මෙහි දෙවැනි තැන හිමි කරගෙන තිබෙනවා. මේ තරඟාවලිය අද උදෑසන තමයි පැවැත්වලා තිබෙන්නේ. දූපතේ විත්ති නාලිකාවත් සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. මේ අමුතු දූපතේ සිදුවෙන උණුසුම් පුවත් ඔබට ගෙනෙන්නට අපි සූදානම්. සහ සිදුවන්නා වූ සිදුවෙන සහ ඉදිරියට සිදුවීමට නියමිත සියලු තොරතුරු ඔබට ගෙනෙන්නට අපි සූදානම්. තවත් පුවතක් අවධානය යොමු කරොත් විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යලි කල් දමයි. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද දිනේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ලබන සඳුදා දක්වා කල් දමා තිබෙනවා. එහි සභාපති චානක ධර්ම වික්‍රම කියා සිටියේ ඊයේ පැවති තම සංගමේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. මාලිගාවත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ඉවත් වන ලෙස ඉල්ලා මෙම වර්ධනය අද උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා. ඉතින් කවුරු කොහොම කිව්වත් මේ අමුතු දූපතේ සිදුවෙන සමහර දේවල් වලින් අවසානෙට සාමාන්‍ය මිනිස්සු තමයි දුක් විඳින්නේ, පීඩාවටපත් වෙන්නේ. ඒක තමයි මෙතෙක් කල් සිද්ධ වුනේ. මේ පොත සමගින් අරුම පුදුම දූපතේ විත්ති වලින් මේ මොහොතට සමුගන්නයි සූදානම් වෙන්නේ. නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්ම. 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026 2/4 වන දින නිදහස් චතුරස්‍රයේදී නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත බවත් උත්සවයට සමගාමීව පැවැත්වෙන පූර්ව පෙරහුරු වැඩසටහන් 2026 1/30 ඒ කියන්නේ අද දින සිට 2/2 වන දින දක්වා පැවැත්වෙන බවත් එම දිනයන්හිදී නිදහස් උත්සව දිනයේ මූලික කරගෙන කොළඹ ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයේ සීමා කිරීම විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව තමයි වැඩිදුරටත් මේ වෙබ් අඩවියේ වාර්තා කරන්නේ. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා තවත් උණුසුම් පුවත් සමගින් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. සියලු තතු වීති ලැබුණු සැනින් රැඳෙන්න අරුම පුදුම දූපතේ විති YouTube නාලිකාව සමගින්